ඔව් මේ වන විට පැහැදිලිවම ඇමරිකානු අභ්‍යන්තරයේ යම් බෙදීමක් හටගෙන තිබෙනවා. කා අතරද මේ බෙදීම හටගෙන තිබෙන්නේ මොකක්ද මේ සිදුවලා තියෙන සිදුවීම කියන එක අපි අද කතා කරමු. ඉතින් ඔබ තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීමත් මම ඔබෙන් කරනවා. ඉතින් අපි කතා කරමු මොකක්ද මේ සිදුවෙමින් පවතින්නේ කියන දේ ගැන. ඔව් ඇමරිකාව අභ්‍යන්තරයේ මේ වෙනට ඇති වී තිබෙන බෙදීම තමයි යුදෙව් අරමුණ කරා යන ජන කොට්ටාසේ අතර සහ ඇමරිකානු අරමුණ කරා යන ජන කොට්ටාසේ අතර තියෙන බෙදීම තමයි මේ ඇමරිකාව තුළ දැන් සිදුවෙමින් පවතින්නේ. ඇමරිකාව මහා ඇමරිකාවක් ගොඩනැගීමේ යෙදී සිටියා. ඔවුන් ගොඩ නැගුවා. දැන් ඔවුන් රැකගත යුතුයි. අන්න ඒ සඳහා අපි කැපවී යුතුයි කියන මතයේ සිටින ජන කොට්ටාසයක් ඇමරිකාවේ බහුතරයක් සිටිනවා. ඒත් එක්ක ඇමරිකාවේ සිටිනවා යුදෙව්වන්. විශේෂයෙන්ම ඒ යුදෙව්වන්ගේ සිහිනය තමයි ඔවුන්ගේ පොරොන්දු දේශය මහා ඊශ්‍රායලය ගොඩනැගීම. එතකොට මේ මහා ඇමරිකාව ගොඩනැගීම කියන සංකල්පය සහ මහා ඊශ්‍රායලය ගොඩනැගීම කියන සංකල්පයේ දැන් මෙන්න මේ දෙක අතර ඇමරිකාව අභ්‍යන්තරයේ හටගෙන තිබෙනවා ගැටුමක්. මෙන්න මේ ගැටුමේ ප්‍රතිඵල විදිහට තමයි දැන් අපිට මේ පේන්න පටන් අරගෙන තියෙන්නේ නිසි සැලසුමකින් තොර වූ මේ යුද්ධය සහ ජනාධිපතිවරයාට ඇමරිකාව අභ්‍යන්තරයේ නැගෙන මහා විරෝධතා මේ සියල්ලගේම ප්‍රතිඵලය තමයි මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සියල්ලක්ම අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් මම කොහොමද ඒක කියන්නේ? මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මම ඔබට පැහැදිලිවම කිව්වා මගේ වැඩසටහනකත් මේ ඊශ්‍රායලයේ ආරම්භ වුණේ කොහොමද කියලා 1947 දී විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මානු නායක හිට්ලර් විසින් මේ යුදෙව්වන් සමූල ඝාතනය කරන්නට උත්සාහ කළා. ඔවුන් යුදෙව්වන් විශාල ප්‍රමාණයක් ඝාතනය කළා. එතකොට ඒත් එක්කම ලෝකයේ අනුකම්පාව මේ යුදෙව්වන්ට හම්බ වුණා. ඒත් එක්කම මම ඔබට ඒ වැඩසටහනේම ඔබට කියලා තිබ්බා මේ යුදෙව් දේශය රෝම අධිරාජ්‍යය විසින් යටත් කරගත්තා. ඒ රෝම අධිරාජ්‍යය විසින් යටත් කරගත්තට පස්සේ යුදෙව්වන් මේ බිමෙන් එලවලා දැම්මා කියලා, පන්නලා දැම්මා කියලා. ඒ පන්නලා දාපු යුදෙව්ව තමයි මේ යුරෝපය පුරා, රුසියාව පුරා ගිහිලා ව්‍යාප්ත වුණේ. එතකොට ඔවුන් ජර්මනියට ගියා, ප්‍රංශයට ගියා, බ්‍රිතාන්‍යයට ගියා. මෙන්න මේ විදිහට යුරෝපය පුරා ඔවුන් ව්‍යාප්ත වුණා. ඔවුන් රුසියාව පුරා ව්‍යාප්ත වුණා. මෙන්න මේ විදිහට ව්‍යාප්ත වුණා. එතකොට මේ යුරෝපය පුරා ව්‍යාප්ත වෙච්ච යුදෙව්වන්ව තමයි මේ හිට්ලර් විසින් ඝාතනය කරන්නට යෙදුනේ. නමුත් අවසානයේදී ඔහු හිට්ලර් පරාජයටපත් වීමත් සමග ඒ ඉතුරු යුදෙව්වන් ගිහිල්ලා ඔවුන්ට දැන් රටක් අවශ්‍යයි කියන දේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ගෙනහැර පෑවා. නමුත් හිට්ලර්ට මේ ඇමරිකාවේ සිටින යුදෙව්වන්ට හිරිහැර කිරීමට නොහැකි වුණා. ඇමරිකානු යුදෙව්වන් රිසිසේ මේ වන විට ඔවුන් දැන් ඇමරිකාව කියන්නේ කාගවත් මුල් භූමියක් නෙමෙයි. මම ඔබට කලින් වැඩසටහනකට පැහැදිලි කරලා දීලා තිබ්බා. මේ රතු ඉන්දියානුවන් තමයි ඇමරිකාවේ හිටියේ. පස්සේ මේ යුරෝපීයන් ගිහිල්ලා රතු ඉන්දියානුවන්ව පළවා හැරලා තමයි මේ ඇමරිකාව කියන රට ගොඩනගා ගත්තේ. එතකොට කාගවත් මුල් භූමියක් නෙමෙයි මේක දැන්. මේකේ වහල් වැඩරගෙන ආපු කළු ජාතිකයෝ ඉන්නවා, අප්‍රිකානු ජාතිකයෝ ඉන්නවා, මේකේ බ්‍රිතාන්‍යයෝ ඉන්නවා, ප්‍රංශ ජාතිකයෝ ඉන්නවා. මෙන්න මේ විදිහට ජාතීන්ගේ සමූහයක් මිසක් මේක දැන් කාටවත් මුල් ජාතියක් කියන්න බෑ. මෙන්න මේ අවස්ථාවේ මෙතෙන්ට එනවා දැන් යුදෙව්වෝ. දැන් යුදෙව්වෝ කියලා වෙනසක් කරන්න විදිහක් නැහැ. දැන් ඔවුනුත් ඇවිල්ලා තියෙන මුල් ජාතියක්. අන්න ඒ හින්දා දැන් යුදෙව්වෝ බොහොම සරුවට වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ඇමරිකාවේ ඔවුන් ව්‍යාපාර ගොඩනගා ගන්නවා. ඔවුන් දේශපාලනයට එකතු වෙනවා. මෙන්න මේ විදිහට ඇමරිකාවේ බලපෑම් සහගත ජන කොට්ටාසයක් බවට පත් වෙනවා මේ යුදෙව්වෝ. විශේෂයෙන්ම ඔවුන් ඇමරිකානු රජයට පවා බලපෑම් කර හැකි මට්ටමට තවමත් මේ වන විට නම් අතිශයින් දැඩි බලපෑම් කර හැකි මට්ටමක පවතිනවා. අන්න ඒ තත්ත්වයට ඔවුන් ගොඩනැගෙන්න පටන් ගත්තා මේ ඇමරිකාව ඇතුලේ. ඉතින් නමුත් ඔවුන්ගේ සිහිනය මේ යුදෙව්වන්ගේ තියෙන සිහිනය තමයි
මහා ඊශ්‍රායලය ගොඩනැගීම. මොකද ඔවුන්ට අර පොරොන්දු දේශය කියලා එකක් තියෙනවා. බයිබලයේ ඔක සඳහන් වෙනවා. අවුරුදු දහස් ගානකට පෙර ඉඳන්ම මේ යුදෙව්වන්ට මේ ලෝකේ මහා දේශයක් ගොඩනගාගෙන යුදෙව් ජාතිය මහා ශ්‍රේෂ්ඨ ජාතිය බවට පත් කරන දවසක් අනාගතේ එනවා කියලා මේ බයිබලයේ සඳහන් වෙනවා. අන්නේ සඳහන් වලට අනුව ඒ පොරොන්දු දේශය ගොඩනගා ගන්න එක තමයි ඔවුන්ගේ සිහිනය වෙලා තිබ්බේ. ඒ දේශයට අයිති භූමිය තමයි ඔය දැන් ඊශ්‍රායලයේ ඉන්නවා. ඊට පස්සේ එහා පැත්තේ ලෙබනනේ ඉන්නවා. මෙන්න මේ වගේ රටවල් තව අවුට කලාපේ රටවල් කිහිපයක් අල්ලගත්තාම මේ මුළු භූමියම තමයි ඔවුන්ගේ පොරොන්දු දේශය. එතකොට මේ පොරොන්දු දේශයට යන මුල්ගල තමයි මේ ඇමරිකානු විශේෂයෙන් ඇමරිකාවේ හිටපු රජයට බලපෑම් කර හැකි මට්ටමකට ඒ වෙලාවේ ඇමරිකාවේ ව්‍යාප්ත වෙලා හිටපු යුදෙව්වන් විසින් ඇමරිකානු රජය පාවිච්චි කරලා මේ ඊශ්‍රායලයට භූමියක් දිය යුතුයි කියන යෝජනාව සම්මත කරගෙන ඒ භූමිය ලබා ගත්තේ ඒ පොරොන්දු දේශයේ එක් කුඩා කොටසක් තමයි ඒ රට බිහි කරගත්තේ. ඔවුන් ටිකෙන් ටික දැන් ආක්‍රමණය කරගෙන දැන් ඔවුන්ගේ දේශය විශාල කරගෙන තිබෙනවා. නමුත් දැන් පොරොන්දු දේශය කියන මේ මහා භූමිය අයිති කරගන්න නම් තවත් අවට රටවල් කිහිපයක්ම යටත් කරගත යුතුයි. ඉතින් ඔවුන් හිටියේ අන්න ඒ සිහිනේ. ඒක තමයි යුදෙව්වන්ගේ සිහිනය. එතකොට ඒ සඳහා යුදෙව්වන් ඇමරිකානු රජයට බලපෑම් කරමින් තමුන්ගේ ඒ බලපෑම් වලට ඇමරිකාවත් එකතු කරගනිමින් ඒ භූමියේ තමුන්ගේ ආධිපත්‍ය ගොඩනගා ගන්නට මෙතෙක් කාලයක් කටයුතු කළා. එතකොට ඇමරිකාවත් මේ බලපෑම් වලට හසු වීම නිසාම නෙමෙයි මේකට කැමති උනේ. මොකද ඇමරිකාවට අවශ්‍ය දැන් මහා ඇමරිකාවක් ගොඩනගා ගැනීම. එතකොට මහා ඇමරිකාවක් ගොඩනගා ගැනීමේදී ඔවුන්ට අවශ්‍යයි ඩොලරය ඉහළින් තබා ගැනීම. දැන් මම ඔබට කලින් වැඩසටහනක මම පැහැදිලි කරලා දීලා තියෙනවා මේ ඩොලරය අංක 1 මුදල් ඒකකයේ බවට පත් උනේ කොහොමද කියලා. මොකද ඒක බොරතෙල් එක්ක එකතු වීම හින්දා. බොරතෙල් එක්ක ගැට ගැහිච්ච හින්දා තමයි මේ ඩොලරය ලෝකේ අංක 1 මුදල් ඒකකයේ බවට පත් උනේ. අන්න ඒ උපයෝගී කරගෙන තමයි දැන් ඇමරිකාව ලෝක බලවතා විදිහට දැන් වැජබෙන්නේ. යම් හේකින් මම ඔබට ඒ ගැන පැහැදිලි කරලා දීලා තියෙනවා. යම් හේකින් බොරතෙල් එකතු වුණොත් වෙනත් මුදල් ඒකකයක් එක්කලා අන්න ඒ මොහොතේ ඉඳලම ඇමරිකානු ඩොලරය කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඇමරිකාව කඩාගෙන වැටෙනවා. ඇමරිකානු කඩාගෙන වැටීමත් එක්කලා මේ වෙන රාජ්‍යයක් බලයට පත් වෙනවා. ලෝකයේ අංක 1 බලවතාකම ඇමරිකාවෙන් අයින් වෙනවා. එතකොට දැන් මෙතෙක් කාලයක් දැන් ඇමරිකාවට ඊශ්‍රායලය අර මැද පෙරදිගේ ඉන්න එක ලොකු පිටුහලක් වුණා. මොකද දැන් ඔවුන් මැද පෙරදිග බලවන්තයෙක් විදිහට ඉන්නකල් මැද පෙරදිග රටවල් අවට සියලුම රටවල් ඔවුන්ගේ බලයෙන් ඔවුන් යටත් කරගෙන තියෙනවා. එතකොට ඊශ්‍රායලය සතුව තියෙන යුද බලයයි ඇමරිකාව සතුව තියෙන යුද බලයයි මේ ඔක්කොමත් එක්කලා මේ අවට කලාපේ රටවල් ඇමරිකාවට ඔවුන්ගේ නතු කරගෙන ඉන්න මෙච්චර කල් හැකි වුණා. මෙන්න මේ හින්දා තමයි මේ ඊශ්‍රායලයි ඇමරිකාවයි අයියමලෝ වගේ මෙච්චර කල් ගමනක් ආවේ. එතකොට දැන් මොවුන්ට බෙදීමකට යන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද යන්න වෙලා තියෙන බෙදීම? දැන් ඊශ්‍රායලයේ අරමුණ පොරොන්දු දේශයේ හින්දා දැන් ඔවුන් දිනවකවානු සහිතව ඒ පොරොන්දු දේශයට කරා යන ගමන යමින් තිබෙනවා. ඒ පොරොන්දු දේශයට කරා යන ගමන යාමට නම් අනිවාර්යෙන් ඉරානයේ ඔවුන්ට ඉරානය කඩා වැටීම අවශ්‍යයි. මොකද ඉරානය කලාපයේ මහා බලවතෙක් විදිහට ඉන්නකල් ඔවුන්ට බෑ ලෙබනන යටත් කරගන්න. ඔවුන්ට බෑ ඒ ඉරානයට මිත්‍ර රටවල් යටත් කර ගැනීමට. ඒ හින්දා ඊශ්‍රායලයට අවශ්‍යයි මේ මොහොතේ ඉරානය කඩා වැටීම. ඊශ්‍රායලයට අවශ්‍යයි. එතකොට ඇමරිකාවටත් අවශ්‍යයි ඉරානය කඩා වැටීම. මොකද බොරතෙල් යම් හේකින් වෙන මුදල් ඒකකයකට ගැට ගහන්න පුළුවන් නම් ඒ කළ හැකි එකම කෙනා මැද පෙරදිග ඉරානය. අන්න ඒ හින්දා ඉරානය කඩා වැටීමේ අවශ්‍යතාවයක් ඇමරිකාවටත් තියෙනවා. නමුත් දැන් මේ අපි දන්නා බ්‍රික්ස් සමුළුවේදී පවා වෙනත් මුදල් ඒකකයක් ගැන සාකච්ඡා කළාට මේ හදිස්සියේගෙන මේ කටයුත්ත කාටවත් තිබ්බේ නැහැ. ඒ හින්දා මේ හදිස්සියේ දකහණිය ඉරානය කඩා වැටීමේ අවශ්‍යතාවයක් ඇමරිකාවට තිබ්බේ නැහැ. එතකොට මේ න්‍යෂ්ටික ආයුධ කතාවත් ඇමරිකාවට එච්චර බලපාන්නේ නැහැ. මොන න්‍යෂ්ටික ආයුධ කොහොම ඇදුවත් දැන් අනිත් රටවල් වලට අපි දන්නවා න්‍යෂ්ටික ආයුධ තියෙනවා.
ඒ හින්දා මේ ඇමරිකාවේ යුද බලය එහෙම කියලා ඉරානයට යටත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට න්‍යෂ්ටිකාව යුද කතාවත් මෙතනදී වැඩිපුරම බලපාන්නේ මේ ඊශ්‍රායලයේ පැවැත්මට. ඊශ්‍රායලයේ අර පොරොන්දු දේශය කරා යන ගමනට තමයි ඒකත් බලපෑම තියෙන්නේ. කෙසේ හෝ වේවා දැන් ඉරානයේ වැටීම ඊශ්‍රායලයටත් අවශ්‍යයි ඇමරිකාවටත් අවශ්‍ය වුණාට ඊශ්‍රායලයට හදිසි අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඔවුන්ගේ අර දිනවාපාණු සහිතව ඒ යන ගමනට ඉරානයට හදිසි අවශ්‍යතාවයක් තියෙනවා. මේ ඊශ්‍රායලයට හදිසි අවශ්‍යතාවයක් තියෙනවා ඉරානය වටා දැමීමට. නමුත් ඇමරිකාවට එම හදිසි අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ට යම් කාලයක් තියෙනවා. මොකද වෙනත් මුදල් ඒකකයට යාමට ඔවුන් හදිසි සාකච්ඡාවක් නෙමෙයි යම් කාලයක් යන සාකච්ඡාවල යෙදෙමින් හිටියේ. ඒ හින්දා යම් කාලයක් තිබ්බ ඇමරිකාවට බොහොම සැලසුම් සහගතව ඔවුන්ගේ සුපුරුදු ක්‍රමවේද අනුගමනය කරමින් ඉරානය වටන්න දිගු කාලයක් ඇමරිකාවට තිබ්බා. නමුත් ඊශ්‍රායලයට අවශ්‍යතාවයක් තිබ්බා හදිසි වැටීමක් කරන්න. මෙන්න මේ හදිසි වැටීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ව කොලොම්බෝවා ගත්තා මේ ඊශ්‍රායලයේ විසින්. යම් අය කියනවා මේ එප්ස්ටීන් ෆයිල් භාවිතා කරලා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේවට යොදාගත්තා කියලා. එතමුන් කියනවා මේ යුදෙව්වාගේ තියෙන මතයන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් නම් වෝගෙන ඒ මගින් ඔහු යොදාගත්තා කියලා. කෙසේ හෝ වේවා සිද්ධ වුණේ මෙයයි අර ඊශ්‍රායලයේ තියෙන හදිසි අවශ්‍යතාවයට ඩොනල්ඩ් ට්‍රම්ප්ව නතු කරගන්න ඊශ්‍රායලයට හැකි වුණා. එතකොට මෙතනදී ඇමරිකානු ජනතාව හිටියේ. දැන් ඇමරිකානු ජනතාවට අවශ්‍ය නැහැ මේ මහා ඊශ්‍රායලයක් ගොඩනගා ගන්න. නමුත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ නම් හොයාගත්ත විදිහටම මේ වෙද්දී ඊශ්‍රායල් ජාතිකයෝ නැත්තම් මේ යුදෙව්ව මං කිව්වා ඔබට දැන් මේ ඇමරිකාවේ බොහෝ යුදෙව්ව පැතිරලා ඉන්නවා කියලා. අන්න ඒ වගේ ඇමරිකානු රාජ්‍යයට බලපෑම් කර හැකි නිලධාරීන් ඉන්නවා. ඔවුන්ගේ යම් වීක් පොයින්ට් යම් දුර්වල තැන් උපයෝගී කරගෙන මේ වන විට බොහෝ රාජ්‍ය යාන්ත්‍රණයේ බොහෝ තැන් මේ වන විට අර ඩොනල්ඩ් ට්‍රම්ප් අල්ලගෙන ඉන්නවා වගේ යුදෙව්වෝ විසින් අල්ලගෙන ඉන්නවා. අන්න එහි බලපෑමක් විදිහට යුදෙව්වෝ මේ යාන්ත්‍රණය දැන් ඔවුන්ට අවශ්‍ය විදිහට ඔවුන්ගේ අරමුණු වලට අරගෙන යන විදිහට ඒ යාන්ත්‍රණය හැඩගස්සා ගන්නට මේ යුදෙව්වන්ට දැන් හැකි වී තිබෙනවා. අන්න ඒ හින්දායි මේ සැලසුමක්වත් නැතුව හරියට ඇමරිකාවට සිද්ධ වුණේ මේ හදිසි ප්‍රහාරයකට යන්න. ඉරානයේ වැටීමේ අවශ්‍යතාවය කොහොමද ඇමරිකාවට තිබුණා. නමුත් මේ හදිසියේ ඒ කරන්නට අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මේ හදිසියේ දිනයිද නැද්ද මොකක්ද දන්නේ නැතුව එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දන්න ඇමරිකාව රටකට පහර දෙන විදිය බොහොම කල් යල් මැනලා ඒ අවශ්‍ය පසුබිම ගොඩනගාගෙන තමුන්ගේ ජයග්‍රහණය කල්තියාම තමුන්ගේ අතේ තියාගෙන තමයි ඇමරිකාව යුද්ධයකට යන්නේ. නමුත් මේ ඊශ්‍රායල් ජාතියේ අවශ්‍යතාවය සඳහා ඉක්මන් අවශ්‍යතාවය සඳහා ඊශ්‍රායලය හරි අපූර්වට මේ ඔවුන් විසින් අහු කරගෙන ඉන්න මේ ඇමරිකානු පාලනය හරි අපූර්වට මේ මොහොතේ යොදාගත්තා. ඉතින් ඇමරිකාවට වෙන විකල්ප තිබ්බ යන්න ඒ කිසිම විකල්පයකට යන්න බෑ. මොකද තමුන්ගේ අඬු වලින් ඒ අවශ්‍ය තැන් ඊශ්‍රායලයේ විසින් නැත්තම් මේ යුදෙව්වන් විසින් නැත්තම් මේ මොසාඩ් එක විසින් දැන් අල්ලගෙන හමාරයි. ඒ හින්දා දැන් කිසිම සැලසුමකින් තොරව දැන් ඇමරිකාව දැන් ගමනක් යමින් තිබෙනවා. නමුත් ඊට විරුද්ධව සුවහසක් වූ ඇමරිකානු ජනතාව ඒ අර මොසාඩ් එකේ අඬුවලට අහු නොවී ඉන්න රාජ්‍ය තන්ත්‍රය මේ වන විට එතනින් අයින් වෙමින් පවතිනවා. එතකොට දැන් පැහැදිලිවම ඇමරිකාව අභ්‍යන්තරයේ මේ වන විට බෙදීමක් සිදු වෙමින් පවතිනවා. ඒ යුදෙව්වන් හා යුදෙව්වන්ට නඩු වී සිටින කල්ලි අතර සහ ඒ යුදෙව් ඒ තමුන්ගේ මහා ඇමරිකාවක් ගොඩනගාගෙන එය බේරාගත යුතුයි කියන සංකල්පයේ සිටින ඇමරිකානුවන් අතර මේ වෙද්දී බෙදීමක් හටගෙන තිබෙනවා. ඉතින් මේ ගැන තව කතා කරන්න කරුණු ගොඩක් තියෙනවා. මම ඒ ගැන තව මට කරුණු තියෙනවා කියන්න. එතකොට ඉදිරි වැඩසටහන් වලදී ඒ කරුණු ගේන්නම් කොහොමද බෙදීම ඇති වුනේ කියන එක ගැන මම ඔබට ඉදිරියේදී කරුණු ගෙනත් දෙන්නම්. ඉතින් ඔබ තවමත් අපව subscribe කරලා නැත්නම් අපව subscribe කරන්න කියන එල්ලීමත් මම ඔබෙන් කරනවා. ස්තුතියි.